ඔබත් රජයේ හෝ රාජ්‍යායතනයක රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටිනවාද? එහෙනම් මේ අවස්ථාව ගැන අනිවාර්යෙන්ම දැනගන්න. ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය විසින් විවිධ තනතුරු සඳහා ශ්‍රී ලාංකීය පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවා තිබෙනවා. මෙහි ප්‍රධාන රැකියාවස්ථා ලෙස සභාපති සහ අධ්‍යක්ෂවරයාගේ ලේකම් තනතුරු 1ක්, රියදුරු තනතුරු 1ක් සහ කළමනාකරණ සහකාර තනතුරු 1ක් ලෙස තනතුරු ඇතුළත් වෙනවා. ලේකම් තනතුර සඳහා මාසික වැටුප රුපියල් 90,450ක් දක්වා සඳහන් කර තිබෙන අතර අදාළ අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද සපුරාලිය යුතුයි. රියදුරු තනතුර සඳහා අපොසා සාමාන්‍ය පෙළ විභාගයේ අවශ්‍ය සාමාර්ථ, වලංගු රියදුරු බලපත්‍රයක් සහ අදාළ රියදුරු පළපුරුද්ද අවශ්‍ය බව සඳහන් වෙනවා. කළමනාකරණ සහකාර තනතුර සඳහා අපොසා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් සමග පරිගණක යෙදුම් පිළිබඳ අවම වශයෙන් මාස 6ක සහතික පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම අවශ්‍යයි. මෙම තනතුරු සඳහා වයස් සීමාවන් සහ අනිකුත් සුදුසුකම් තනතුර අනුව වෙනස් වෙනවා. වැදගත්ම කරුණ තමයි අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2026 අගෝස්තු 17 වීම. අයදුම් කිරීමේදී මුලින්ම www.slav.lk නිල වෙබ් අඩවිය හරහා අයදුම් කළ යුතු අතර පසුව සම්පූර්ණ කළ අයදුම්පත මුද්‍රණය කර අවශ්‍ය සහතික කළ ලේඛන සමග ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බව දැන්වීමේ සඳහන් වෙනවා. අයදුම්පත යොමු කළ යුතු ලිපිනය වන්නේ සභාපති අනුකූලතා තක්සීරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය අංක 44 විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය කිරිමණ්ඩල මාවත නාරාහිල්පිට කොළඹ 5. ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ අයදුම් කරන තනතුර පැහැදිලිව සඳහන් කළ යුතුයි. ඒ වගේම අවසන් දිනයෙන් පසුව ලැබෙන අයදුම්පත් සහ අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බවද දැනුම් දී තිබෙනවා. ඒ නිසා ඔබට මේ රැකියාවස්ථාවට අදාළ සුදුසුකම් තිබෙනවා නම් අවසන් දිනයට පෙර අනිවාර්යෙන්ම අයදුම් කරන්න. මෙවැනි නව රැකියාවස්ථා, ගැසට් නිවේදන සහ වැදගත් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්ලික් කරන්න. ස්තුතියි.